මගේ බබාට උදේට දවල්ට රෑට හදලා දීපු රස රෙසිපීස් ටිකක් අරගෙන ආවා. එහෙනම් බලමුකෝ මම මොනවද බබාට හදලා දුන්නේ කියලා. ගොඩක් අය ඉතින් හැමදාම රෙසිපීස් දාන්න කියනවා. එහෙම දාන නම් රෙසිපීස් මං ගාව නෑ. මමත් ඔය දාන ඒවාම මාරු කර කර හදලා තමයි බබාට දෙන්නේ. අද මම පොඩ්ඩක් වෙනස් දාතියක් හදපු හින්දා ඒක වීඩියෝ කරගත්තා. එහෙනම් ඉතින් බලමුකෝ මොනවද මම බබාට දුන්නේ කියලා. අද මම බබාට උදේට දුන්නේ කව්පි. කව්පි මන් දෙන විදිහ නම් කලිනුත් වීඩියෝ එක මම පෙන්නලා තියෙනවා. එදා මං කව්පි දුන්නේ යෝගට් එක්කනේ. අද මම මේ විදිහට හොඳට තඹගත්ත කව්පි පොඩි කරලා අද දෙන්නේ කෝලි කොට්ටු කෙසෙල් එක්ක. කව්පි ටිකත් හොඳට පොඩි කරලා ඊට පස්සේ කෙසෙල් ගෙඩියත් හොඳට ගෑරුප්පුවකින් පොඩි කරලා ඒකට බිත්තර කහ මදයක් ඒ වගේම බටර් එකතු කරලා තමයි මං අද බබාගේ උදේ කෑම එක දුන්නේ. පෝෂණ ගුණයත් වැඩි වගේම බබාගේ බර වැඩි වෙන ආහාර වේලක් තමයි මේ. අද බබාගේ උදේ අමතර වේලට දුන්නේ මම යෝගට් එකට නට්ස් පවුඩර් දාලා. මං කලිනුත් කිව්වනේ නට්ස් පවුඩර් එකට මං දාලා තින්නේ කජුයි රට කජුයි. එහෙනම් දැන් අපි හදමු බබාගේ දවල් කෑම වේල. මම අද අරන් තිනවා බතල ඒ වගේම තැල්ලන බටු. ඔන්න අපි මේ විදිහට තෙල් චුට්ටක් රත් වෙන්න තියලා ඒකට සුදු ලුණු ඒ වගේම රතු ලුණු දාලා ටෙම්පරාදු කරගන්නවා. ඒ වගේම මම රාම්පේ කොළ කෑල්ලකුත් දාගන්නවා. ඔන්න ඉතින් මේ ටික හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ මම කපලා මම අතින් ටිකක් තලලා තමයි මේ ඇට ටික අයින් කරගත්තේ බටුවල. මොකද ඇටවල පොඩි තිත්තක් එන හින්දා. ඉතින් මේ කපාගත්ත බටු ටිකයි පොඩියට කපාගත්ත බතල ගෙඩියයි දෙකම මේකට දාලා ඒ ටිකත් පොඩ්ඩක් වෙලා ටෙම්පරාදු කරගන්නවා. ටෙම්පරාදු වෙන අතරේ මම මේකට කහ ඒ වගේම තුන පහ ගම්මිරිස් කුඩු ලුණු කුඩු මෙන්න මේ ಜಾති ටිකක් දාගන්නවා. බබාලගේ බර වැඩි වෙන්න නම් වැඩි වෙන්න කියලා මං කිව්වේ අදිබරට යන්න නෙමෙයි. හරියාකාරව ඉරේකාවම ඉහළට යන්න නම් අනිවාර්යෙන් බබාගේ කෑම වේරවල පිෂ්ඨ ඒ වගේම මේදේ අඩංගු වෙන්න ඕනේ. ඉතින් මම පොල් තෙල් දැම්මේ නැත්තම් කෑම එකට මං අනිවාර්යෙන් බටර් එකතු කරනවා. එහෙම නැත්තම් මිටි කිරි හරි එකතු කරලා තමයි කෑම දෙන්නේ. ඒ වගේම ඔලිව් ඔයිල් එළඟි තෙල් උනත් බබාලගේ කෑම වලට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට පිෂ්ඨය කිව්වහම බත් විතරක් නෙමෙයි. ඇට ಜಾති, ඒ වගේම අල ಜಾති, පැස්ටා නූඩල්ස් මේ ඕන දෙයක් පිෂ්ඨය තමයි. ඔන්න දැන් මම මේකට පොල් කිරිත් එකතු කරගෙන හොඳට උයා ගන්නවා. දැන් මම මේක නටාගෙන එනකොට මේ විදිහට හැන්දෙන් එළවලු ටික හොඳට පොඩි කරගන්නවා. බතල ටිකත් පොඩි වුණාම මේ වගේ හොඳට උකු ගතියට මේ හොද්ද හැදෙනවා. ඊළඟට මම උයාගත්ත රතු කැකුළු බත් තමයි මේකට එකතු කරන්නේ. අදත් මං වෙනදා වගේම හොඳට බෙරි වෙන රතු කැකුළු බත් එක කලින්ම උයාගත්තා. ඒක මම මේ විදිහට මේකට එකතු කරලා ආපහු මේ වගේ හැන්දෙන් පොඩ්ඩක් පොඩි කරගන්නවා. ඔයාලා මේ බත් එක බබාට කවන වෙලාවට අනිවාර්යෙන් මතක ඇතුව බටුවල පොතු ටික නම් අයින් කරගන්න ඕනි. මොකද නැත්තම් ඒවා බබාට හිර වෙන්න පුළුවන්. ඔන්න ඒ අතරේ මම මාළු ටිකක් බැඳ ගන්නවා. මේ මාළු జాතිය නම මන් දන්නේ අපේ අම්මා ගෙනත් තිබ්බ පොඩි මාළු జాතියක්. මම මේක කෑලි දෙකක් තමයි බබාට දුන්නේ. ඉතින් කටු තියෙන හින්දා මේ මාළු වල හොඳට පරිස්සමට කටු අයින් කරගෙන ඕනි බබාට දෙන්න. මං ගොඩක් වෙලාවට ලින්න මාළු, බෝල්ල මාළු මේ වගේ මාළු බබාට දෙනවා. දැන් මං වැදගත්ත මාළු කෑලි දෙක මේ විදිහට හොඳට කටු අයින් කරලා අතින් පොඩි කරලා ගන්නවා. ඊට පස්සේ ඉතින් අපි අර උයාගත්ත බත් එකට මේ මාළු ටික එකතු කරනවා. ඉතින් මේක තමයි අද මගේ බබාගේ දවල් කෑම වේල. මෙන්න මේ සෙඩ්ලැක් එක තමයි මං අද බබාට හවස අමතර වේලට දුන්නේ. දැන් අපි හදාගමු මගේ බබාගේ රෑ කෑම වේල.
ඉතින් මං අද අරන් තිනවා අල, ඒ වගේම බතල, ඊටත් පස්සේ මම මේ අරන් තින්නේ බටාන. බටාන කියන්නේ බබාලගේ බර වැඩි වෙන හොඳ එළවලුවක්. ඒ වගේම බටාන ගොඩක් රසයි. දැන් මම මේ ටික හට්ටියට දාලා ඒක වැහෙන ප්‍රමාණයට වගේ වතුර දාලා හොඳට තඹ ගන්නවා. ඒකට මම මේ විදිහට ලුණු චුට්ටකුත් එකතු කරනවා. ඔන්න දැන් අපේ මේ අල ජාති ටික හොඳට තැම්බිලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති මේ වගේ ගෑරුප්පුවෙන් ඇන්නාම හොඳට පොඩි වෙන ගානට මේ ටික හොඳටම තැම්බිලා. දැන් මම මේ ටික චුට්ටක් ටෙම්පරාදු කරගන්න තමයි යන්නේ. ඉතින් පොල්තෙල් පොඩ්ඩක් වෙන්න දාලා මේ තඹගත්ත අල ජාති ටික දාලා ඒකට ඊට පස්සේ ගම්මිරිස් කුඩු ටිකක් දාලා මම මේක පොඩ්ඩක් වෙලා ටෙම්පරාදු කරගන්නවා. එතකොට මේකේ හරිම අමුතු රසක් වෙනස් රසක් එනවා. දැන් ඔන්න මම මේ ටෙම්පරාදු කරගත්ත අල ටික මේ විදියට ගෑරුප්පුවකින් හොඳට පොඩි කරගන්නවා. ඔයාට පොටේටෝ මෑෂර් එකකින් උනත් මේ ටික පොඩි කරගන්න පුළුවන්. ඔන්න මේ විදිහට හොඳට ක්‍රීම් එකක් වගේ මම මේ ටික පොඩි කරගත්තා. ඊළඟට මම මේකට එකතු කරන්නේ චීස් කෑල්ලක්. ඔයගොල්ලෝ කැමති වර්ගයේ චීස් එකක් ඔයගලන්ට එකතු කරන්න පුළුවන්. චීස් සෝස් එක උනත් එකතු කරන්න පුළුවන්. ඒ වගේම ක්‍රීම් චීස් මේ ඕන දෙයක් එකතු කරගන්න පුළුවන්. චීස් කෑල්ලක් දාලා මම මේ ටිකත් එක්ක හොඳට මික්ස් කරගන්නවා. ඔන්න ඊළඟට මම තඹපු බිත්තරයකුත් එකතු කරා. අද මම එකතු කරේ ටිකක් half boil බිත්තරයක්. ඒකෙ හින්දා සුදු මදෙත් මේ වගේ පොඩ්ඩක් අර ක්‍රීමි ගතියට වගේ තියෙන්නේ. මම බබාට ඒ විදිහට කලින් දීලා තියෙනවා. ඔයගොල්ලෝ කලින් දීලා නැත්තම් ඒ වගේ දෙන්න එපා. ඉතින් බබාට ප්‍රශ්නයක් නැති හින්දා මම අද මේ විදිහට පොඩ්ඩක් ක්‍රීමි ගතිය වැඩි වෙන්න තමයි බිත්තරේ ඒ විදිහට එකතු කරගත්තේ. ඒ වගේම මම බටර් ටිකකුත් එකතු කරලා තමයි බබාට රෑ කෑම එක කවාගත්තේ. එහෙනම් අපි ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.